කොල්ලෙක් නම්බර් එකක් ඉල්ලුවොත් මොකද කරන්නේ? ඉල්ලුවොත් දෙන්නේ නැහැ. දීලත් නැද්ද? දීලා නැහැ. පාරේ යද්දි ගෑවොත් සූසූ ගෑවොත් කතා කළොත් බලනවා කතා කරන්න යන්නේ. හරි පස්සෙන් ඇවිල්ලා බේරෙන්නම් බැරි වුණොත් ඔයා මොකද කරන්නේ? පස්සෙන් ඇවිල්ලා බේරෙන්න බැරිුණොත් ඉතින් මෙයා කතා කරනවා. එහෙම දීලා තියනවද? කතාවට නෑ. මෙයා මෙහෙම හරිද? මෙයා කරන්නේ මෙයාට කොල්ලෙක් නෑනේ. මට ඉන්න. හරිද? මෙයාට නෑ. කියන්නේ දවසක් කතා කරන දවසක් බෝලේ මේක නම් තිරා තමයි මං කරන්න කියලා ගන්නවා. දවසක් කතා කරන්නේ. ඒක හරියන්නේ නෑ. අනේ ඒක දෙවෙනි එක න තව එක්කෙනෙක් මෙතන එයාට කතා කරනවා. මේක නම් තිරා කරන්නේ ගෙදරටත් කතා කරනවා කිව්වා මෙහෙමයි කියලා. ඒකත් කතා මං අහනවා දැන් කොහොමද කියන්නේ දැන් කියනවා නිවාඩු දෙන්නෙත් නෑනේ ගෙදර යන්නේ නිවාඩු දෙන්නේ නෑනේ මේකේ බොරුවක් කියලා හරි යනවා මට එන්න කිව්වා මම යනවා මේ සතිය කොහම නිවාඩුවක් දාගන්න ඕන කියලා කියනවා හරිද ඊට පස්සේ හෙට පහුවදා ඇවිල්ලා කියනවා ඒක හරියන්නේ නෑ අනේ මේ ඒක හරියන්නේ නෑ මම බ්ලොක් කරලා දැම්මා කතා කරන්නෙත් නෑ කියනවා මට තමයි කියන්නේ ගෙදරට කෝල් එකක් දාලා කියන්නේ මේ අපේ පාටියක් තියෙනවා මට එන්න කියන්න මෙයාගේ අම්මට කතා මෙයාගේ අම්මා මට කොහෙවත් යන්න දෙන්නේ නෑ මට තමයි කියන්නේ ඒ කියන්නේ වාද සපට දුකට සනි ඇත්තද මේ කියන්නේ ඔව් ඇත්ත මෙහෙමයි දැන් අපි ගැලපෙනම කෙනා තමයි තෝරගන්න ඕනේ ඇයි ඔය හැම කෙනාම දවසක් ආශ්‍රය කරලා හරියන්නේ නැහැ කියලා බ්ලොක් කරන්නේ ඉතින් කොල්ල විශ්වාස කරන්න බෑනේ යාළුවා සීරියස් කරන්නේ නෑනේ ඒවත් සීරියස් කරන්නේ නැහැ නේ ඒකනේ දවසින් දවස බ්ලොක් කරන්නේ මං සීරියස් කරනවා යාළුවා සීරියස් කරන්න පටන් ගන්නවා ඊට පස්සේ ඉතින් යාළුවා සීරියස් වෙන්නේ නෑනේ ඉතින් මං ඉතින් බ්ලොක් කරලා දානවා මේ කෑවද කියලා ඇයි කවන්නද කතා කරයිද කොල්ලේ වෙන කෑවද කවන්නද දැන් වැඩද නෑ වැඩ නෑ නට ඉන්නවා කොහොමද මම කතා කරන්නේ කොල්ලෙක් කතා කරන්නේ පොඩ්ඩක් රොමැන්ටික් වෙන්න ඕනේ නේද ඔව් කොහොමද රොමැන්ටික් වෙන්නේ කෑවද කියලා ඔයා කෑවද බබා දුදු පැටියෝ එහෙමනේ යාළුවගෙන් ඉගෙන ගන්න ඕනේනේ ඉගෙන ගන්න ඕනි තමයි ඉතින් එහෙම ඉතින් මට සෙට් වෙන්නේ නෑ මං එහෙම කතා කරන්නේ නෑ ඉතින් කොල්ලොන්ට කතා කරනවා එක දවසයි කතා කරන්නේ නෑ කතා කරනවා එක දවසයි අම්මෝ දැන් ඔයාගේ පටිය රෝල් කරලා තියෙන්නේ රෝල් කරන්න පුළුවන් උපරිමයට මෙයා ගැන කියන්නේ ඉතින් ඔයා එයා ගැන ඉතින් කියන්නේ නෑ ඉතින් එයාට කොල්ලෙක් ඉන්නා ඒකට තමයි ඉතින් සීරියස් ඒක තමයි ඉතින් මේ කරගෙන ඉන්නවා හරි ආතල් ඩබලක් නේ ඔය දෙන්න මොකද හිතන්නේ වැඩ කරන සෙට් එකේ ෆිට් එක සිරස් ලන්ච් ටයිම් ටීවී ගැන හොඳයි අපි බලනවා වීඩියෝ එකෙන් බලනවා අර එක්කෙනෙක් කෙල්ලෙක් කිව්වේ බොන කොල්ල 1000ක් මැද්දේ මෙයාට මම කිව්වා දැන් ලන්ච් ටයිම් ටීවී එකේ ආවම කියන්න දෙන එකම දේ තමයි බොන කොල්ල 1000ක් මැද්දේ නොබොන කොල්ල තමයි සුපිරි කොල්ල Lunchtime TV.